ඔයාලට කොහොමද? අපි අද ඇවිල්ලා ඉන්නේ තංගප්පුවට යන්න. තංගප්පුවේ ඉඳලා ඉවර වෙලා මේ කෝපන්ස් කැප්ටල්ට යන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේක තමයි ටිකට් ගන්න තැන. ටිකට් ගන්න තැනින් අරගෙන මේ පාරේ තමයි යන්න තියෙන්නේ. අපිත් එක්ක අද ගමනට ඉන්නවා සුමිත් ඉන්නවා. මේ පාරේ තමයි යන්න තියෙන්නේ. මේකේ මේ ඇත්තටම පාරක් කියන්නත් බෑ. දැන් නම් ගොඩක් දුරට අපලක්කත් තියෙන්නේ. අපි ඉතින් ගිහිල්ලා බලමු. ඔයාලට එක්ස්පීරියන්ස් එකක් දෙන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපලගේ කියලා තමයි ඉතින්. Maganda? Mana surat ni sih. Oh nih. Ternyata පාරේ වතුර වැඩි ඉස්සයි කියලා හිතලා දැන් බහැලා යනවා මේ ටික. මෙතෙන් එන්න. වතුර ඉවරයි එතකොට. මතක තියෙන අමාරු තැන් දෙකයි ඔකේ. මේ වෙද්දි පාර පොඩ දුෂ්කර වීගෙන එනවා. දැන් ඔය වගේ තැන් වලින් තමයි එන්න තියෙන්නේ. එතකොට මේ හරියදි මේ විදිහට තමයි පාර තියෙන්නේ. බලමු සුමෙත්ගේ හැකියාව කොහොම වෙයිද කියලා. ආයි අන්න ඔහම ගන්න. ඔව්. ඔබට පාර ගැන මොනවද කියන්න පුළුවන් මේ වෙද්දි? අතිශිෂ්ටයි. ඇත්තටම මේක ඉංග්‍රීසියෙන් කාලෙදී තිබ්බ තාර පාරක්. නමුත් මේ නකල්ස් කැලේ ඇති වුණාට පස්සේ ඒක
ලෝක උරුමයක් ලෙස නම් කරාට පස්සේ ඒ පාරේ ගමනාගමනය තහනම් වෙනවා ප්‍රධාන මාර්ගයක් ලෙස. ඉතින් එතකොට තමයි මේ පාර මේ විදියට අබලන් වෙන්න පටන් ගත්තේ. දැනටත් තැනින් තැනින් පාර ඉස්සර වෙලා තියෙනවා. ලස්සන සභා සෞන්දර්යය තමයි තියෙන්නේ. අපි එන්න අක්කා. චුට්ටක් ඉස්සරහට ගන්න වතුරට බහින්න තියෙනවා. ආයේදී හො හො. අමාරුයි නේ නේද? අපි එන්න නේද කියලා. චුට්ටක් එමීට යම් වීඩියෝ කරගන්නත් එක්ක. අතර මේ වෙද්දි පාරේ තියෙන දුෂ්කරතාවය ওই විදිහට තමයි තියෙන්නේ. වතුර පාරකුත් එක්ක බලමු සුමිත් මේ ටික එන විදිය. මේ ටික නම් ඇත්තටම හරිම දුෂ්කරයි. ඉස්සරහට යන්න මේ විදිහ ගමනක් තමයි තියෙන්නේ. මේක මැදින් දාන්න. මේ පැත්තෙන් දාන්න. වැදුණා. වැදුණා බයික් එක යට. පයින් ගියා නම් එකක් නේද? Nagitu. Satu lah set tu. Ada so. Tuale. Boleh tak ferry? Sorry. මේ ටික තමයි ටිකක් අමාරු.
ඉතින් මෙන්න අපිට හම්බ වෙනවා මේකේ තියෙන දිවියෙකුගේ මල පහක්. ඇත්තට මේ බලල් දිවියෙක්. මේකේ කොටියොත් ඉන්නවා. කොටි ගහණය ඊටමත් සුලභ පැත්තක තමයි අපි මේ දැන් යන්නේ. දැන් අපි ඉන්නේ දේවාලයට කිට්ටුව. ටිකක් කතා බහ කර කර යන සද්ද කර කර සතුන් මගහරින්න හොඳම ක්‍රමය තමයි ඒක. අපේ කතා බහ සහ අපේ සුවඳ දැනුනහම මේ එයාලා අපිව මගහරිනවා. ඇත්තටම සෝභා සෞන්දර්යය නම් පරිම මට්ටමින් විඳින්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ගානකට තිය අයියා. සමහර විට හැකියාවක් තිබුණොත් අපිට දැක ගන්න පුළුවන් වෙයි කොටියෙක්ව. මොකද මේ පාරේ නිතර මුණ ගැහෙන තත්ත්වයට කොටි ගහනේ වැඩි වෙලා තියෙනවා. ඇත්තටම කරදරයක් කරපු අවස්ථාවක් නම් අපිට වාර්තා වෙන්නේ නැහැ. මොකද අපි නිතරම මේ නකල් සාශ්‍රිතව අපේ ව්‍යාපාර කටයුතු කරගෙන යන නිසා අපිට ඒ පිළිබඳව මොනවා හරි වාර්තාවක් වුණා නම් ඒක දැන ආරංචි වෙනවා. ඇත්තටම සීතලත් උපරිම මට්ටමේ තියෙනවා. බයික් එකටත් අපි දෙන්නගේ බරත් ලොකුවට දැනෙනවා ඇති. අපි දෙන්නම කිලෝ 100 ඉක්මවලා ඉන්නවා. වයින්නන්නේ වදි ඇත්තටම 4x4 වාහනයක් ආවොත් නම් මං හිතන්නේ බොහෝ දුරට යන්න බැරිත් නෑ පුළුවන්. හැබැයි ඉතින් උපරිම කල්පනාවෙන් යන්න ඕනේ ගමනක්. මොකද යම් හේකින් අලුත් වැඩියාවක් කාර්මික දෝෂයක් හටගත්තොත් නැවත විකල්ප නෑ ඒ පිළිසකර කර ගැනීමට. එයත් විශේෂයෙන්ම මේ ගමනේදී කියන්න ඕනේ. මොකද යම් හේකින් මොනවා හරි කාර්මික දෝෂයක් වෙනුවෙන්
ඔන්න පොඩ්ඩක් ඉන්න සුමිත් විශේෂ මොනවා හරි දෙයක් දැකලා තියෙනවා. කොටියගේ වගේ නේ. ඇත්තටම මේ කොටියකුගේ තවත් මල පහ. මේක නම් ටිකක් වේලුන එක පරණ එකක්. ඔය උඩින් පේන්නේ නකල්ස් කන්ද. ටිකක් ඉඳලා යන්න. මම පොඩ්ඩක් මේ දවස්වල සැලකිලිමත් වෙනවා මගේ ඇවිදීමේ වේගය. මොකද පෞගේ සංචාරයේදී නොහිතපු විදිහට පපුව තද ගතියක් ආවා. ඒකට ECG එකක් ගන්න වුණා. ඉතින් ඒ නිසා ගොඩක් සැලකිලිමත් වෙනවා දැන් මහන්සි වීම පිළිබඳව. ගහක් පැටිලා පහුගිය මේකට වගේ. ඔය විදිහට තමයි පාර අමාරු තැන් තියෙන්නේ. දැන් ඔන්න අපි ගමනෙන් හරි අඩක් සම්පූර්ණ කරලා ඉවරයි. ඔයාලට දැක ගන්න පුළුවන් මේ වෙද්දි ඉදිරියෙන් තියෙනවා දේවාලේ. ආගමික වතාවත් සිදු කරලා යන එක තමයි සුපුරුදු චාරිත්‍රය වෙන්නේ. ඇත්තටම මොන්න මෙතෙන්ද මෙද්දිත් ඔන්න අපිට තවත් දිවියෙකුගේ සලකුණක් දැක ගන්න පුළුවන් වුණා. මෙන්න සුමිත් වෙන්න මේ අවස්ථාවේදී ඒ සෙරප්පු ගලවලා යන සුමිත් චාරිත්‍රය කරනවා. ඉතින් ගම්බාර අප්පච්චි තමා මේ අඩවියට ආරක්ෂාව කරුණාව සලසන්නේ. මේ පැත්තෙන් ඇත්තටම ගලාගෙන යනවා පිරිසුදු දොළ පහරක්. ඒ වගේම මෙතනදී ඔයාලට දැක ගන්න පුළුවන් ඉංග්‍රීසින්ගේ කාලේ හදපු පාලමක්. මේ ඇත්තටම හොඳ තත්ත්වයේ තියෙනවා තාම. කිසිම නඩත්තුවකින් තොරව මේ වෙද්දි මේ තත්ත්වෙන් හරි තියෙන එක ගැන ඇත්තටම අපි සතුටු වෙන්න ඕනේ. මේ පැත්තේ තමයි අපි ආපු පාර. එතකොට මේ තියෙන ඔක්කොම නකල්ස් කඳු පන්තියට අයිති කඳු. මේක තමයි අපි යා යුතු පාර. සුමිත් මොකද හිතෙන්නේ ගමන ගැන? ගමන හොඳයි. පාර හොඳයි. පාර සුන්දරයි දුෂ්කරයි. ඉතින් බයික් එක ඇත්තටම ස්කූටර් එකකට සුදුසු පාරක් නෙවෙයි අපි මේ ආවට. ඉතින් තව ඉස්සරහට යන්න ඕනේ. අපි මෙතන චූටි වෙලා ඉතර වෙනවා. අපි
ඉතින් ඇත්තටම මේ තියෙන අධික සීතලත් එක්ක අපිට පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. මේ කැමරාවල බැටරි ඉක්මනට අඩු වෙන්න පටන් ගෙන තියෙනවා. ඉතින් අපි දැන් මේ වෙලාවේදී charge එකට දාගෙනම තමයි වීඩියෝ කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩාක් වීඩියෝ කරගන්න අපිට අපහසුයි. සුමිත් පාර ගැන මොකද කියන්නේ? අතිවිශිෂ්ටයි. ඇත්තටම පාර නම් ඉතාමත් දුෂ්කරයි. මම නම් හිතන ස්කෝටියකටත් අමාරුයි වගේම. හැබැයි ජීප් එකක් වගේ આવුත් නම් එන්න පුළුවන් නේ. ටිකක් පරිස්සමට આવුත් නම් එන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් වටපිටාව තියෙන්නේ. අද ඒ වගේම තව කියන්න දෙයක් තියෙනවා. උලඟ ගොඩක් වැඩි. ඉතින් ගස් කඩා වැටලා එහෙම ගොඩක් තැන්වල තිබුණා දේවල්. නමුත් අපිට එකෙන් බාධාවක් උන්නේ නැහැ. මම හිතනවා තව පොඩි දුරක් අපිට යන්න තියෙනවා කියලා. මේකෙන් අල්ලන්න. දැන් නම් ආයෙත් බයික් එකට ගොඩ වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ. කකුල තියෙන කෑල්ල නැද්ද මේකේ? කැඩිලාද වැටිලාද? දැන් නම් ඇවිල්ලා ඉන්නේ අපි. අරගල දැක්කේ නෑ නේ. මෙතනින් නගින්නද? ඉතින් මේ විදිහට තමයි අපි ආපු පාර දැක ගන්න ලැබෙන්නේ. අපි පොඩ්ඩක් නතර කරා මෙතෙන්දී අපිට කෝල් එකක් ආවා. කියන්නේ සිග්නල් උත් අතරින් පතර තියෙන තැන් මේ ගමනේදී තියෙනවා. දැන් නම් පාර ටිකක් හොඳ මට්ටමට ගිහිල්ලා තියෙනවා. අපිත් එක්ක ගිහපු ඩොගී නේද? එයාද? ඔව්. එයා කොහෙද මේ? මුලින්ම හලෝ. කොහමද? පොම්බේ මල් තුවාල වෙලා තියෙන්නේ. තිබුණේ නේ. ඒ කියන්නේ මේ ළඟ පවත මේ හරිය කැම්ප් සයිට් එක තියෙනවද කොහෙද? මේව නම් ඉතින් අර නැතුවද? සතු නිකන් යනවා නේද? කියන්නේ නේද? මේ පැත්තට වෙන්න අඩුයි දන්නේ නැහැ නේ. අර හරියට දන්නේ නැහැ. දැන් කොහොමදත් අපි මේ මම හිතන්නේ මේකෙන් තියෙන කෝප් එක තියෙන්නේ.
මේ හරිය තියෙන්න ඕනේ තව මේ පහලින් කැම්ප් සයිට් එකක්. කොපට්ස් කැප් එකට කිට්ටුවම යන්න කලින් වැදුණා. මේක වදි කියලා. පිටතලා නම් වෙන බරයිනේ. මේක බැලෙන්න කතින් කරගන්න. ඉන්න. මට ওই ටික හිතලා තමයි මං කිව්වේ බැහැලෙන්නද කියලා. වතුර ගෙනියන බට වගේකුත් දැන් තියෙනවා. ඉතින් අපි ඔන්න පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයෙම ගමන පටන් ගත්තා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මට ඒක විශ්වාස නැහැ මොනවා වෙලා තියෙනවද කියලා ඉවරලා මං අතින් ඔඩියෝ සෙටින්ග්ස් චේන්ජ් වෙලා තිබුණා කැමරාවේ. දැන් මෙතෙන්දි තමයි ඒක හරියට මම දැක්කේ. සමහර විට මීට කලින් කරපු වීඩියෝස් වල ඔඩියෝස් රෙකෝඩ් වෙලා නැතුව තිබුණොත් ඒකට සමාව ඉල්ලනවා. එමුණොත් ඒකට මම වොයිස් කරලා ඒ අදාළ විස්තර ටික මම කියන්නම්. මේ හරියනම් ඇත්තටම පාර ලොකු අපහසුයක් නැහැ යන්න පුළුවන්. අපි දැන් ඉන්නේ කොපට්ස් කැප් එකේ ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මේ දවස්වල නම් එන්නේ නැති තරමට හොඳයි කොපට්ස් කැප් එකට යන්න. මොකද හේතුව තමයි හුළඟ උපරිම තදට තියෙන කාලයක් මේ. ඉතින් අපිට ඔය වගේ දේවල් තමයි මේ ගමනේදී කියන්න තියෙන විශේෂයෙන්ම දේවල් විදිහට. දැන් අපි ඔන්න මේ පාරේ තියෙන කැම්ප් සයිට් එකට ලං කරලා වෙන්න ඕනේ තියෙන්නේ. මේ වැටවල් එහෙම ගහලා තියෙනවා පේනවා. ඇත්තට මේ වීඩියෝ එක කරන මේ වෙලාවේදී කැමරාව චාර්ජර් එකට කනෙක්ට් කරගෙනම තමයි වීඩියෝ එක කරන්නේ. හිතන්නේ නැති විදිහට බැටරි එක අඩු වෙනවා. මම හිතන්නේ මේ සීතලට තමයි එහෙම දේවල් වෙන්නේ. මේ අවස්ථාවේදී සුමිත්ගේ හදවත ගැහෙන මොහොත මතකෙට එන්නේ බයික් එකේ අපුඩ ජැක් කරන්න වෙනවා. ඔයා දාලා තියෙන ටයර් සයිස් එක වැරදි. දැන් අපි ඉන්නේ කොපට්ස් කැප් එකට ඉතාමත් ආසන්නව. මෙතනින් ඔයාලට දැක ගන්න පුළුවන් කැම්ප් සයිට් එකක් තියෙනවා. සුමිතුත් අමාරුවෙන් බයික් එක මේ පැත්තට කපන්න. නෑ ගන්න පුළුවන් කපන්න. දැන් කෙලින් එන්න. දැන් කපන්නේ නෑ එහෙන් ගත්තොත් බැරි වැටේ. එතන අර ગેප් එකේ ඈ පඩි පෙලා මේ හරිය ඇත්තටම මේ පෞද්ගලික ඉඩමක් හින්දා වැටක හැකියාවක් නැහැ. කැමරාව අපි හිතුවේ වහී කියලා. නමුත්
නේද සුමින් මේ පැත්තට එද්දි වැස්ස ටිකක් අඩුයි වගේ නේද? ඒක තමයි. අපි යමු ඉස්සරහට. මෙතනින් නගින්න පුළුවන් වේද? මම මගේ දෙවෙනි ඕෆ් රෝඩ් ගමන දෙවෙනි නෙවෙයි තුන්වෙනි එක. ඒක ආව නම් එන්න තිබ්බනේ. අමාරු වෙයි නේ. හා 20ක් විතර වගේ වැඩි මේ හරිය නාය ගිහිල්ලා. දැන් මං හිතන්නේ අපි මේ ગેප් එකේ ඉන්නේ. මට මතක නැහැ ගොඩ කාලෙකින් එන්නේ. කොහමද ඔය කැම්ප් සයිට් එක තියෙනවා කියන්නේ ඔය ළඟම තමයි. හරි කියන්නේ නම පුළුවන් දෙන්නේ කාපේ නවලක් නේද? බයික් එකද? ඔව්. කරෙන් තියලා දුන්නොත් අපිට යන්න පුළුවන් නේ. ඇත්තටම ඔයාලට තව පුංචි දෙයක් මේ වීඩියෝ එකේදී කියන්නම්. තියෙන අධික සීතලට කැමරාවේ ලෙන්ස් එක ඇතුලෙන් මීදුම බැඳිලා තියෙනවා. සමහර වෙලාවට ඔයාලට මේ වීඩියෝ එකේ වටෙන් බොඳ වෙන ගතියක් හෝ සුදු පාටට වගේ පෙනෙයි. ඇත්තට මේක පිහින්න බෑ. මොකද පිස්සට වැඩක් නැහැ. නැවත නැවත ඒක බැඳෙනවා. මම හිතන්නේ මේ අධික සීතලත් එක්ක තමයි ඒ සිදුවීම වෙන්නේ. ඒ වගේම තව දෙයක් ඇත්තටම මේක කුරුල්ලන්ගේ පාරාදීසයක් කිව්වොත් නිවැරදි ඇති. මොකද නිශ්ශබ්දව පරිසරයට සවන් දුන්නොත් ගොඩාක් කුරුල්ලන්ගේ සද්ද කනට ඇහෙනවා. සමහර වෙලාවට මේ වීඩියෝ එක අතරතුරත් ඔයාලට ඇහෙන්න පුළුවන්. මොකද පරිසරය නිශ්ශබ්ද නිසා ගොඩක් සද්ද හඬින් ඇහෙනවා අපිට. ඇත්තටම අපිටත් මේක අමුතු අත්දැකීමක් වුණා. මොකද හේතුව තමයි අපි බයික් එකේ ආපු එක සහ කෝපට්ස් ගැප් ගමන අනේ පව් කුරුල්ලෙක් මැරිලා චුට්ට පොඩ පැත්තට කුමි ලයිකෝ විකනෝ පාවා ලයිකෝ මිකනෝ නිතරම පව්වේ කුරුළු යාළුවා ඕන්නේ. ඒවා ඉතින් පරිසරයට ස්වභාවිකව මොහු වෙන්න ඕන දේවල් නේ. ඈ ස්වභාවික වර්ග. ඔව්. පරිසරයට පොහොර වෙන්න ඕනේ. ඒවා පරිසරයෙන් දි รา පත් වෙන්න ඕන දේවල් නේ. ඇතරම සුමිත් ගේ ගෙදර තියෙන ප්‍රදේශය අපි වෙලාවක වීඩියෝ එකකට රැගෙන නම් හරි සුන්දර ප්‍රදේශයක්. සහ ඒ පැත්තෙත් දැන් නම් ගොඩක් පාරවල් දියුණු වෙලා තියෙන නේද සුමිත්? ඉස්සර තිබුණා ටිකක් අබලම් මාර්ග. ඉතින් එයා මේ හැකියාවත් එක්ක තමයි මේ විදිහට බයිසිකල් එක හසුරවන්න මං හිතන්නේ ඉගෙනගෙන තියෙන්නේ. නැත්තම් මේ වගේ පාරවල් වල පළපුරුද්දක් නැතුව නම් මං හිතන්නේ මේ ගමන පහසුවෙන් යන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම අපිට තව දෙයක් කියන්න ඕනේ. අපි අපේ ගමනේ
ප්ලෑන් එක පොඩ්ඩක් වෙනස් කරා. මොකද මේ පාරම නැවත ආපහු යන එක අපහසු වෙන්න ඉඩ තියෙනවා. මොකද අපි මේ පල්ලමට යන්නේ. ඉතින් කන්දේ මේකේ උඩට ස්කූටර් එකක් එනවා කියන්නේ ඇත්තටම ඉතාමත් අපහසු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි තීරණය කරා කෝපර්ට්ස් කැප් වලින් මීමුරේ පාරට සම්බන්ධ වෙනවනේ. එතනින් එහෙම්මම හුන්නස්ගිරියට ගිහිල්ලා හුන්නස්ගිරියෙන් ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වෙන්න. නම්බරේ බලලා ජීවිතේට බයික් එක ගන්න නැති දන්න ඉක්ුණන්නවත් දැන් බයින්ද? ඈ? නම්බරේ බලලා ඔව්. ආ ජීවිතේට මම නම්බර එක දැම්මා. කියද්දිම. ඉතින් ඔයාලට දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ අපි අපේ ගමන සම්පූර්ණ කරා. ඉතින් අපි ඉන්නේ දැන් කෝපර්ට්ස් කැප් වලට ඇවිල්ලා. ඔයාලට ඉස්සරහින් පේනවා ඇති. මෙතනින් මේ මුරේ ප්‍රධාන පාර. ඉතින් ඔන්න අපි කෝපර්ට්ස් කැප් වලට ආවා. මේක තමයි මීමුරේට යන පාර. මේ පැත්තෙන් ආවේ අපි තංගප්පුවේ ඉඳලා ආපු පාර. ඒ වගේම මේ පාර යනවා හුන්නස්ගිරියට. එතකොට මේ නකල්ස් කඳුපන්දිය තමයි ඔයාලට දකින්නේ දුම්බර මිටියාවත. ওই විදිහට තමයි කෝපර්ට්ස් කැප් සිට ඔයාලට පේන්නේ.